ඔන්න මේ 19 දිව්වා කියලා හිතා ගන්නවා මේ බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් තියෙනවානේ. ඔන්න එන්ජින් රූම් එක කොහොමද අක්කා කියන්නකෝ. කියන්නේ මොනවද හරිම හොඳයි. හොඳටම තියෙනවා. හොඳටම තියෙනවා සුපිරි ඉතින්. ඔන්න සුපිරිලු. ඔන්න ජෙවික් සර්ටිෆිකේට් එක මේ ඔක්කොම වාහනෙත් එක්ක වෙනවා අය. වාහනෙත් එක්ක මෙන්න මේ ඔරිජිනල් එක. වෙනවා. ඔන්න මෙතන තියෙනවා සර්ටිෆිකේට් ජෙවික් සර්ටිෆිකේට් ඔක්කොම තියෙනවා. මේක එක්ස්පෝර්ට් සර්ටිෆිකේට් එක. එක්ස්පෝර්ට් සර්ටිෆිකේට් එක. මේ හැමදේම ඩියුටි ගෙවන හැමදේම නිවැරදිව හැමදේම පිළිවෙලට තියෙනවා. වයින් හිටියද? අර නිවාඩුවක් එක පොඩ්ඩක් කන්ෆියුස් කන්ෆියුස් වෙලා හිටියානේ. ඊට පස්සේ තාගෙන් දෙනන් හරිම සතුටුයි හිතා ගන්න බෑ. ඔයාලා දැන් වරායට ගියානේ. එතනින් කොහොමද ඒ වෙලාවේ? ඒ වෙලාවේ දාකින් දෙන හරිම සතුටුයි. ඉතින් කියන්න බෑ. ඉතින් වචන නෑ මට. හායි. ඔන්න අපි ඔයාලා දැන් මේ වෙනකොට වීඩියෝ බලලා ඉඳි ලක්ෂ කත බල දෙනවා. ඒ කියන්නේ TikTok Facebook එකේ තමයි 6 ගාන. ඔයාලා දැක්ක මීට කලින් සාමාන්‍ය මාසෙක වගේ නේ. මාසෙ සති දෙක තුනක් ඇති. මාසෙක් විතර. අපි හම්බන්තොට ගිහිල්ලා වරාය ළඟින්ම කස්ටමර්ට Nissan Rooks එක දෙන වීඩියෝත් බලලා තියෙනවා. ඉතින් ඒ අතර ඊට පස්සේ වාහන ගියා කාලේ ඊට පස්සේ වාහන 8ක් විතර ආවා. 8ක් විතර ආවා. හැමදාම වීඩියෝ ගන්න බෑ. යන්න බෑ. ඉතින් ඔන්න මේ දැන් අද මේ අපි වීඩියෝ එක දාන්න කලින් දවසේ නේ ඊයේ. එතකොට මොකද අයියා ගෙනාවේ රේස් එකනේ. ටෝටා රේස් එක ඇවිල්ලා තියෙනවා. දැන් අපි නංකු මොරේ කතා කරන කට්ටියට කියනවා අපි පර්සනල් ගෙනලා ඉඳලා අපිට ඔෆිස් එකක් ඕනේ නැහැ නේ. දැනට ඕනේ. ඒකෙන්ද අපි ඔෆිස් එකක් දාලා නැහැ දැනට. ඉතින් නමුත් දැන් අපි ගෙදර ඉඳන් ඕන කට්ටිය අපි හම්බෙන්නත් යනවා අපි හම්බෙන්නත් එනවා. ඉතින් එහෙම තමයි වැඩ වෙන්නේ. ඉතින් ඔන්න දැන් රේස් එකක් ඇවිල්ලා තියෙනවා අපි ළඟම. කියන්නේ මෙතනින් විනාඩි 15 විතර 20ක විතර දුරකට මේ කවුද ගෙනද අයියා වාහනේ? යාළුවා ගෙන්න ගත්තා. කස්ටමර් ගියාද? කස්ටමර් ගියා. ඔන්න දැන් ඇවිල්ලා තියෙන වාහනේ මේ අයියා නම් ෆොටෝ ටික දැම්මා. මට දාන්න බැරුණා. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා අලුත් වාහනේ. සුපිරිට දෙන්නේ තියනවානේ. ගිහිල්ලාම බලමු කොහොමද කියලා. දැන් අපි යන්න යන්නේ. ඔන්න අපි දැන් ඉන්නේ කැප්පිටිගල. ඔන්න අපි දැන් ඉන්නේ කුරුණෑගල පාරේ ඉන්නේ කැප්පිටිගල මේ ලස්සන කඳු බන්දිය මේ වෙන මේ හරිය කැප්පිටිගලම කිව්වම ගොඩක් කට්ටිය දන්න දැනන්නේ නැද්ද? මෙතන ලස්සන view point එකක් එහෙම තියෙනවා. ඉතින් කුරුණෑගල පාරේ එනවා නම් කුරුණෑගල ඉඳලා අපිව හම් වෙන්න එනවා නම් අපි යනවා නම් මෙන්න මේ පාරේ තමයි එන්න තියෙන්නේ. මෙතන දියල්ලකුත් තියෙනවා. එතන එන කට්ටිය තමයි ඔය ගොඩක්ම ඉන්නේ. මේ පාරේ තව ටිකක් යන්න ඕන. අපි එන ගිහලා හම්බෙමු. ඔන්න අපි ආවා. මෙන්න වාහනේ තියෙනවා. මෙන්න අපි ගෙනාවු වාහනේ. මෙන්න ACG හම්බන්තොටෙන් ගත්තේ ඩීසෙල් ටික තියෙනවා. කිලෝමීටර් 19000ක් දුවලා තියෙනවා. ඔන්න පෙන්නන්න 19597. ඉතින් 19000 අපි රෆ්ලි කියලා තියෙන්නේ. කිව්වේ ඉතින් 19000ක් දුරට ඇවිල්ලා ඔක්ෂන් ග්‍රේඩ් 5 ඔක්ෂන් ග්‍රේඩ් 5. ඔන්න ඉතින් හොඳටම තියෙනවා මේ ෆුල් ඔප්ෂන්. මෙතන මල්ටි ෆන්ක්ෂන් ඔක්කොම තියෙනවා. ඊට පස්සේ පුෂ් ස්ටාර්ට් නේ. පුෂ් ස්ටාර්ට්. එතන එන්ජින් පුෂ් ස්ටාර්ට් ටිකේ තියෙනවා. ඊට පස්සේ මේ විදිහට AC කන්ට්‍රෝල් එක තියෙනවා. මේ වගේ නේවිගේෂන් එක තියෙනවා. සෙටප් එකත් වැඩ. ඔන්න තමයි මේ ටික මෙතන power door, power mirror set එක තියෙනවා. බලමු අපි දැන් මේ සුක්කානම දැන් කරකවනවා. අපිට ඒකට කැරගෙන ප්‍රමාණය හොයාගත්තා කියන්නේ. ඔව්. දැන් සමහර කට්ටිය ඉඩ තියනවද කියලා
අක්කා කොහොමද ඉඩ? ඉඩ හොඳයි. ඉඩ හොඳයි නේද? හොඳටම තියෙනවා. ඔන්න මේ අක්කලාට තමයි වාහනේ ගෙනාවේ. කොහොමද අක්කා? කියන්නකෝ. කියන්නේ මොනවද හරිම හොඳයි. හොඳටම තියෙනවා. හොඳටම තියෙනවා සුපිරි ඉතින්. ඔන්න සුපිරිලු. දැන් අයියා කියන්නකෝ මේ අක්කාද කවුද කතා කරේ? අයියානේ. අයියා නේද වැඩේ කරන්නේ? මගේ මහත්තයා කතා කරේ. අක්කාගේ හස්බන්ඩ් තමයි ඉතින් වෙලාව කියන්නේ මේ වෙලාවේ නෑනේ. එයා මේ වෙලාවේ නෑ. වැඩ කියන්නේ. එයා කියා. එයා නැවුනංග. උණංග. ඉතින් ඔන්න හරිම සතුටුයි. කොච්චර කාලයක් දැන් මේක වැඩි? මාසයක් විතර ගියා නේ නංගි. මාසෙකමාරක් විතර ගියා මලේ. මාසෙකමාරක් විතර ගියා. ඉතින් පොඩ්ඩක් අර මේ නිවාඩුවක් තිබ්බනේ ජපානයේ නිවාඩුවේ ඉඳන් පොඩ්ඩක් පරක් වුණා වාහනේ ගන්න. ඒත් ඉතින් අන්තිමට වාහනේ ආවා. ආවා. හරි සතුටුයි. ඉතින් ඔන්න කොහොම තමයි හරිම සතුටුයි. පිටිපස්ස ඉදරවහමයි. ඔන්න මෙතන මේ විදිහට සාමාන්‍ය මේක ඉස්සරහට වසර කරගත්තාම සාමාන්‍ය හොඳ ඉඩක් තියෙනවා. කකුල් දෙක දිග අරගෙන යන්න පුළුවන්. මෙතන තියෙනවා USB පොට් එකක්. ඔන්න ඔහමයි. තව අහලා තිබුණා ඔන්න මේ ඉඩ තියෙනවා. ඇත්තට දැන් සමහර කට්ටිය අහලා තිබ්බා ටූරිසම් එහෙම කරන්න මේ ඇති. ඔන්න ටූරිසම් කරනොත් මෙතන බැගේජ් දාන්න පුළුවන්ද කියලා මේ වගේ බැගේජ් දාන්න හොඳ ඉඩක් තියෙනවා. සාමාන්‍යයෙන් බැගේජ් දෙකක් දාන්න පුළුවන්. මෙතන ස්පෙයා වීල් එක දාන්න ඉඩක් තියෙනවා. හොඳ ඉඩක් තියෙනවා. මේ අපේ 6යි. එතකොට මෙතන මහා ලොකුට නෑනේ මං කිව්වේ. මෙතන තියෙනවා ඔන්න මෙතන තියෙනවා ඔන්න කප් හෝල්ඩර් එකක් තියෙනවා. එහා පැත්තේ තියෙනවා. ඩෝ එකේ තියෙනවා මෙතන කප් හෝල්ඩර් දෙකයි. මෙන්න මේ වගේ හොඳ ඉඩක් තියෙනවා. ඔන්න එයා බෑග් තියෙනවා මෙතන පැසෙන්ජර් සීට් එක, ඊට පස්සේ ඩ්‍රයිවිං සීට් එකේ, ඊට පස්සේ මේ මෙතන ගහලා දෙන SRS එයා බෑග් කියලා මේ ලයින් එකේ එහා පැත්තේ ලයින් එකේ දෙකක් තියෙනවා. එතකොට මෙන්න මෙතනක් තියෙනවා. මේ ඇති කියලා හිතනවා. නිකන් එහෙම ගහන්න ඉදියක් නැහැ නේ. තව එතකොට මේ පැත්තේ මෙන්න මෙතනක් තියෙනවා එයා බෑග්. ඔන්න එයා බෑග් තියෙනවා. මේක ෆුල් සේෆ්ටි. ඔන්න යාට ඒ වෙලාවට යන්න එක්කුත් නෑනේ. බලමු එන්ජින් රූම් එක. ඔන්න මේ 19 දිව්වා කියලා හිතා ගන්නවා. මේ බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් තියෙනවානේ. ඔන්න එන්ජින් රූම් එක. I think කියන්න දෙන ක්ලීන් එකට තියෙනවා. මේක මොකද්ද? බ්‍රේක් ඔයිල්ද? බ්‍රේක් ඔයිල්. මේ බ්‍රේක් ඔයිල් මේ පාට වෙලාවක් නැහැ. කම්පැනිෙන් ගත්තා වගේම තියෙන හැමදේම. බැටරිය හැමදේම තියෙනවා ෆන්ක්ෂන් එක. සෙන්සර් තියෙන කී එක ළඟ තියාගෙන මේක ප්‍රෙස් කරපුවා අන්න. ඒ කියන්නේ මේක නිකන් මෙහෙම ටච් කරමුගමනේ. ටච් කරන්න විතරයි ඕනනේ. ඔන්න දුවයි පුතයිනේ. පුතා. ඉතින් කියන්න කොහොමද කියලා? හොඳයිද? හොඳයි. සතුටුයිද? පුතා ගියාද? ඔයාලා කොහොමද හිතාන්නේ හිටියේ එනකොට මේ ටිකක් කල් යනකොට එහෙම? බයින් හිටියේ. බයෙන් හිටියද? අර නිවාඩුවක් එක පොඩ්ඩක් කන්ෆියුස් කරන්න මම අයියට. කන්ෆියුස් වෙලා හිටියානේ. ඔව්. ඊට පස්සේ තාගෙන් දෙනන් හරිම සතුටුයි හිතා ගන්න බෑ. ඔයාලා දැන් වරායට කියන්නේ. එතනින් කොහොමද ඒ වෙලාවේ? ඒ වෙලාවේ දකින්න හරිම සතුටුයි. ඉතින් කියන්න බෑ. ඉතින් වචන නෑ මට. දුවල කොහොමද? හොඳයි සතුටුයි. වත් ගියාද? ඔව්. පුතක් ගියා? නෑ මාළි කියන්නේ. ආ දුව. දැන් ඉතින් කියන්න දෙයක් නැහැ. ඉතින් පරිස්සමෙන් පාවිච්චි කරන්න තියෙන්නේ. ලයිසන් තියෙනවානේ. ඔන්න ඉතින් අයියා එනකම් පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් කියන්නකෝ මේ අයියා පොඩ්ඩක් එන්නකෝ. මේ ටයර් පංචර් කිට් එක මෙතන තියෙන්නේ. ඒක තියෙනවා. ඉතින් කියන්නකෝ අක්කා මොන හරි කියන්න දැන් අපෙන් වාහනයක් ගන්න කට්ටියට එහෙම කොහොමද ඔයාලා කියන්නේ? ඒක ගන්න කියන්නේ. ඉතින් අපි ගත්තනේ. ඔව්. ඉතින් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. හරි හොඳයි හිතුවටත් වඩා හොඳයි. හැමදේම පහසුයි. හැමදේම වුණා. ඉතින් කිසිම බයක් නැතුව ඕන කෙනෙකුට ගන්න ගන්නයි ඉන්නේ නේද? ගන්නයි තියෙන්නේ ඉතින් ඔන්න එහෙම
කොන්ට්‍රැක්ට් කරගත්ත ගන්නයි තියෙන්නේ. ගන්න තියෙන්නේ. ඉතින් ඔන්න එහෙම තමයි. ඔන්න බලන්න සතුට කොහොමද කියලා. ඉතින් ටික දවසක් යනවා මේක සංකීර්ණ ක්‍රියාවලියක් නේ. සංකීර්ණ ක්‍රියාවලිය. අතිශය සංකීර්ණයි. අතිශය සංකීර්ණ ක්‍රියාවලියක්. ඒක අර ඉවසීමක් නැහැ. අර ඒ කස්ටමර්ගේ හැටි කොහොම හැමෝටම මේක තියෙනවා නේ. මම ගොඩක් කරදර කරා. නෑ කරදරද. ඒවා වෙනවා අපි කරදරයක් විදිහට හිතන්නේ නැහැ නේ. දන්නේ කීයටවත් නෑ. පස්සේ දකිද්දි තමයි සමාව ගත්තේ. ඔව් දකිද්දි තමයි කොච්චර සංකීර්ණද කියලා තේරුනේ තේරුනේ එතන ගියාට පස්සේ නේ. ගියාට පස්සේ. ඔව් නේ එතන ගොඩක් ඉන්නවා ඔයාලා දකින්න දෙන්නේ. ඉතින් තව දෙයක් මේ කියන්නේ දැන් අයියා නැවු නගින්න කලින් බලාපොරොත්තු වුණානේ. එහෙම ගේන්න තමයි try කරේ වාහනේ නම් ආව ඇත්තටම. ඔව් 13 ආවා. ක්ලියර් කරගන්න ටික දවසක් ගියා. ඉතින් අයියා ගැන කියමු අයියාගේ නම මොකද්ද? සුරේෂ්. සුරේෂ්. එතකොට එයා කොහෙද වැඩ කරන්නේ? එයා නම් නැවතනේ. නැව යනවා එනවා රටවල් ගානක. ඉතින් ඔන්න විදේශගත වුණා කියලා විදේශගත දැන් ගොඩක් කටි කතා කරනවා කතා කරන වාහන ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔන්න විදේශගත අය මෙහි ලංකාව වෙන ඕන එක්කෙනෙකුට අපිට කතා කරන්න පුළුවන්. එහෙනම් ඉතින් ජය වේවා. ජය වේවා. හරි සතුටුයි. තව දෙයක් කියන්න ඕන අපෙන් දැන් වාහනයක් ගන්න ඕන එක්කෙනෙකුට අපේ අපි හරහාම රෙජිස්ට්‍රේෂන් එක කරගන්න පුළුවන්. එතකොට ගිහිල්ලා කොළඹ ගිහිල්ලා කට්ට ගන්න ඕනේ නැහැ දවසක් තිස්සේ. ඉතින් RMB යන්න ඕනේ හයිලියවල කරේ. ඉතින් ඔන්න මේ තියෙන්නේ මේ වාහනේ ජායිනේ. ජෙවික්. ඔන්න ජෙවික් සර්ටිෆිකේට් එක මේ ඔක්කොම වාහනෙත් එක්ක වෙනවා. වාහනෙත් එක්ක මෙන්න මේ ඔරිජිනල් එක වෙනවා. ඔන්න මෙතන තියෙනවා සර්ටිෆිකේට් ජෙවික් සර්ටිෆිකේට් ඔක්කොම තියෙනවා. මේක එක්ස්පෝර්ට් සර්ටිෆිකේට් එක. එක්ස්පෝර්ට් සර්ටිෆිකේට් එක මේ හැමදේම ඩියුටි ගෙවන හැමදේම නිවැරදිව හැමදේම පිළිවෙලට තියෙනවා. ඉතින් මේ ડોකියුමන්ට් ටිකත් එක්ක ඊට පස්සේ රෙජිස්ට්‍රේෂන් එකට තව ෆෝම් එකක් තියෙනවානේ. ඔව්. ඒ ෆෝම් ඔක්කොම සෙට් එක දෙනවා. ඊට පස්සේ රෙජිස්ටර් කරනවා. ඊට දාන්න තියෙන එකට charge එකක් ගන්නවානේ. charge එකක් ඇඩ් වෙනවනේ. ඇඩ් වෙනවා. ඉතින් කස්ටමර් යන්න ඕනෙත් නෑ මේ වැඩේත් අපිම කරලා දෙනවා. ඔක්කොම ඉතින් ෆෝන් එකෙන්ම කරගන්න පුළුවන්. මම තමයි මේ වැඩේ. තව දෙයක් කියනවා ඉතින් මේ වගේ සුපිරි එකක් ගත්තේ කොහොමද? රහස කියන්නේ ඔක්සන් වල හරියට බලලා ගන්න එක නේ. ඒකයි වෙන රහසක් ඔය ගොඩක් කට්ටිය ප්‍රශ්න අහනවානේ කොහොමද සුවර්ද මෙහෙමයි වල ගත්ත එක එහෙමද කියලා. ඒ කියන්නේ ඔක්සන් වල කියන්නේ ඔක්සන් කියන්නේ විශ්වාසයෙන් ගන්න තියෙන තැන. වෙන තැනක් නැහැ. වෙන තැනක් නැහැ. ඉතින් මේක grade 5. ඉතින් හරියටම හොඳටම තියෙනවා. ඉතින් ඔන්න ඒ වගේ විශ්වාසයෙන් හොඳම දෙයක් ගන්නවා නම් අනිවාර්යෙන් කතා ගන්න. යට නම්බර්ස් තියෙනවා. එහෙනම් thank you අක්කා. දුව එහෙනම් thank you අපිත් එක්ක කතා කරාට. එහෙනම් ජයම වේවා.